අපි එහෙනම් හම් වෙන්නේ අපේ ඕලවල සත්කාර වැඩසටහන. අපි අමාරු අනක් තුනී හදන්න කියලා ඔයගලන්ට අන්නේ ගාන සාකච්ඡා කරන්න තමයි යන්නේ. මොකද්ද ගාන බලමු. A B C D කියලා සමචතුරස්‍රයක් පේන්න තියෙනවානේ. ලොකු සමචතුරස්‍රයක් තියෙනවා. ඊට පස්සේ සමචතුරස්‍රය මොකද වෙලා තියෙන්නේ? කෑලි හතරකට, ඒ කියන්නේ චතුරස්‍ර හතරකට බෙදලා තියෙනවා. ඒ කට්ටියගේ වර්ගඵලය දීලා එක්කෙනෙක් x කියලා දාලා අන්න x එක හොයන්න තමයි අපිට තිබෙන්නේ. තව මේ දීලා තියෙනවා. මේ පාදෙහෙම එක එක කෑලි සමානයි කියලා දීලා තිබ්බා. ඕගොල්ලෝ ඉතින් එක එක විදි try කරන්න ඇතිනේ. සූත්‍ර දාන්න නැති චතුරස්‍රය ගැන සාමාන්‍යම සූත්‍රයක් නැහැ වර්ගඵල හොයන්න. එයාව හදන්න වෙන්නේ අපිට මේ පොඩි නිර්මාණයක් එක්ක සමගාමී සමීකරණ වලින් තමයි හදන්න වෙන්නේ. නිර්මාණය මුලින්ම අපි කරගෙන මේ හැමෝම එකතු වෙන ලක්ෂයක් පේනවනේ. අන්න ওই ලක්ෂය ඉදන් A ටයි B ටයි C ටයි D ටයි රේඛා ටිකක් ඇඳගෙන ඉන්න මුලින්ම. හරි. රේඛා හැන්දනේ. ඒතකොට අපේ ත්‍රිකෝණම ආවනේ. ත්‍රිකෝණ කීයක් ආවද? 1 2 3 4 5 6 7 8ක්. ත්‍රිකෝණ 8ක් ආවා. දැන් මම පොඩි ජාමති ප්‍රමේයක් යා දෙන්න. ඒ ප්‍රමේය ඕන වෙනවා ඉස්සරහට ගාන සමගාමී වලින් හදන්නවා. ඔන්න බලන්න මේ ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණ දෙකක් තියෙනවා. A B C කියලා ත්‍රිකෝණයකුයි A C D කියලා ත්‍රිකෝණ. ඕන ආයි ලොකු ත්‍රිකෝණයක් තියෙනවා A B D කියලා. අපි මුලින්ම මේ පොඩි ත්‍රිකෝණ දෙක සලකමු. ওই ත්‍රිකෝණ දෙකේ ආධාරක තියෙන එකම මේ BD කියලා සරල රේඛාවක් උඩනේ. මේ ත්‍රිකෝණ දෙකේ ආධාරක තියෙන එකම සරල රේඛාවක් උඩ. ඒ වගේම තමයි මේ ත්‍රිකෝණ දෙක හම්බෙන්නේ දෙන්නම පොදු ලක්ෂයකනේ. ශීර්ෂ තියෙන්නේ පොදු ලක්ෂයක. ත්‍රිකෝණ දෙකේ ආධාරක එකම සරල රේඛාවක් මත දෙන්නගේම ශීර්ෂ තියෙන්නේ පොදු ශීර්ෂයක. අන්න ඒ වගේ ත්‍රිකෝණ වල වර්ගඵල වල පොඩි සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය තමයි දැන් මෙයාගේ ආධාරකේ y නේ. මෙයාගේ ආධාරකේ 2y. ওই ත්‍රිකෝණ වල වර්ගඵල වල මේ අනුපාතයක් ගන්න පුළුවන්. මෙයා y නම් අනිත් එක්කෙනා 2y. y ට y කැපුණා මොකද වෙන්නේ? 1/2. ඒ කියන්නේ මේ පොඩි ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ දෙගුණයක් වෙනවා ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලය. හදිසියවත් ත්‍රිකෝණ දෙක දෙන්නගේ මේ ආධාරක දෙක සමාන වුණොත් මොකද වෙන්නේ? මෙයාත් 2y මෙයාත් 2y වුණොත්. එහෙනම් 2y අණු 2y. ඒ කියන්නේ දෙකට 2y ට 2y කැපුණොත් මොන මම ලියලා ඉන්නවා. හදිසියේ මේ දෙන්න 2y අණු 2y වුණොත් දෙපැත්තම 2y ගේ බෙදන්න පුළුවන්. 1/1 නේ. ඒ කියන්නේ 1/1. මෙයා වගේ තමයි මෙයා දෙන්නගේ වර්ගඵල සමාන වෙන්නේ. අන්න යාව දැන් මෙතනට පාවිච්චි කරනවා. දැන් මෙතන බලන්න ත්‍රිකෝණ තියෙනවනේ. මෙහෙම ත්‍රිකෝණිකුයි අයි මෙහෙම ත්‍රිකෝණිකුයි. ওই ත්‍රිකෝණ දෙකේ ආධාරක දෙක තියෙන එකම සරල රේඛාවක් මත. ඒ වගේම තමයි දෙන්න හම් වෙන්නේ එකම පොදු ශීර්ෂකනේ. ආධාරක එකම සරල රේඛාවක් මත දෙන්නම හම් වෙන්නේ පොදු ශීර්ෂක. අනික මේ දෙන්නගේ ආධාරක මොකද කලින් කිව්වා වගේ සමාන වෙලා තියෙනවානේ. එහෙනම් මේගොල්ලන්ගේ වර්ගඵල මොකද වෙන්නේ? සමාන වෙනවා. 1/1 වගේ. එහෙනම් මම මෙයාට A කියලා දැම්මොත් මෙයාත් A. ඒ වගේ මේ ත්‍රිකෝණේ ඒ වගේම තමයි. එකම ආධාරක තියෙන එකම සරල රේඛාව මත හම් වෙන්නේ පොදු ශීර්ෂක. එහෙනම් මේ දෙන්නගේ වර්ගඵල අනික ආධාරක දෙක සමානයි. B B. ඒ වගේම මෙයා C C කියලා ලියන්න පුළුවන්. මෙයා D D කියලා ලියන්න පුළුවන්. හරි. දැන් ඉතින් අපිට තියෙන සමගාමී වලින් හදන්න. ඔන්න බලන්න මේ චතුරස්‍රයේ 34ක් වර්ගඵලයේ තියෙන එක්කෙනාගේ වර්ග මේ හැදිලා තියෙන කොහොමද? A ධන B එකතු වෙලා A ධන B සමානයි 34යි. ඊට පස්සේ මේ 42ක් එක්කෙනා හැදිලා තියෙන්නේ B ධන C එකතු වෙලා. B ධන C සමානයි 42. ඊට පස්සේ x කියන එක්කෙනා හැදිලා තියෙන්නේ C ධන D එකතු වෙලා සමානයි x. ඊට පස්සේ 30 කියන එක්කෙනා හැදිලා තියෙන්නේ A ධන D සමානයි 30යි. 1 2 3 4 කියලා දාගන්නකො. 2 3 4. හරි අපි මුලින්ම කරන්නේ මේක ඉතින් දැන් ඕගොල්ලන්ට කැමති විදිහට සුළු කරලා x හොයන්න තමයි තියෙන්නේ. මෙන්න මේ x හොයන්න තියෙන්නේ. මුලින්ම මම කරනවා 1 2යි. ඒකෙන් මම ලොකු එක දෙකනේ දෙවෙනි සමීකරණේ පළවෙනි එක්කෙනා අඩු කරනවා. b ධන c ගෙන් අඩු කිරීම a ධන b. අනිවාර්ය දෙයක්. සමගාමී වලින් අඩු කරද්දි මේ වරහන දාන්න මේ වරහන දෙන්නේ නැත්නම් ඕගොල්ලන්ට ගණන් වර්ධිනවා. 42 න් 34ක් අඩු කරාම 8යි. b ධන c ඍණෙන් වැඩි කරාම ඍණ a ඍණෙන් වැඩි කරාම ඍණ b. මොනවද සුළු වෙන්නේ? ඍණ b ට ධන b යනවානේ. එතකොට a c ඍණ a සමානයි 8යි කියලා අලුත් සමීකරණය මම 5 කියලා දාගන්නවා. ඊට පස්සේ මම ආයි මෙතන මේ 3යි 4යි තියෙන්නේ. මාත් එතන මම සුළු කරනවා 3 අඩු කිරීම 4 සමීකරණය. c ධන d අඩු කිරීම නිසා වරහන දැම්මා a ධන d. x ඍණ 30. ඔන්න වරහන් සුළු කරමු. c ධන d ඍණ a ඍණ b d. මොනවද සුළු වෙන්නේ? ඍණ b d ට ධන d කැපෙනවා. එහෙනම් c ඍණ a කියලා ඉතුරු වෙනවා. මෙයා 6 කියලා මම දාගන්නවා.
එක සමාන දෙන්නෙක් නේ ඉන්නේ. සීරිනේ සීරිනේ. එහෙනම් මේ දෙන්න සමානයි. එහෙනම් අපිට සමාන කරන්න පුළුවන් 5 සමානයි 6. එහෙනම් 8 සමාන වෙනවා. මේ 8 කෙනෙක් කියනවා මෙයාට සමාන. කොහොම මේ දෙන්න සමාන? දෙන්නගේ මින් සීරිනේ සීරිනේ. එහෙනම් මේ දෙන්න සමාන වෙනවා. 8 සමානයි x ඍණ 30ට. මෙතනින් එහෙනම් කෙලින්ම x ගන්න තියෙනවා. ඍණ 30 එහා පැත්තට යනවා. ඍණ 30 ගියාම එහා පැත්තට මොකද්ද වෙන්නේ? ධන 30ක් විදියට යන්නේ. x සමානයි 30යි 8යි එකතු කරාම 38යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා.